ශාසනා ලෝකයේ පතුරවන ගමට සිත සාදන මේ පින්බර මහා විහාරස්ථානයේ ඓතිහාසික හා සංස්කෘතික මෙහෙවර පිළිබඳව සොයා බලන්නටයි මේ සූදානම. අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ අපේ ඓතිහාසික පොසොන් මහා පෙරහැරට ඒ කාලේ ඉඳන් විශාල ඇලියත්තු සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙනවා. ඒ අතර විශේෂයි අපේ නැදුංගමේ විජේරාජ හස්තිය. ඔබ වහන්සේගේ ඒ අතීතය ගැන මතකවර්ධනයක්. මම මේ බාලාබුරුදන් සමිතියට අනුශාස ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් සම්බන්ධ වෙන්නේ 1994. අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත කළුගල සෝරත අභිදාන නායක ස්වාමීන් වහන්සේ සහ ඒ කාල අපේ විහාරස්ථානයේ දායක සභාවේ හිටපු උපසභාපති පෙරහැර සමිතියේ අනුශාසක එච්.ඩී. විමල් රත්න දායක මහත්මයාගේ ආශිර්වාදය ඇතුව තමයි පෙරහැර සමිතියට සම්බන්ධ වෙන්නේ. එදා ඉඳලා අපේ පෙරහැරේ මට මතකයි පෙරහැරට ගැඹීරත්වයක් අභිමානයක් ගෙන දුන්න හස්තිරාජයා තමයි අපේ නැඳුම්ගම්මේ විජේරාජ හස්තිරාජයා. නැඳුම්ගම්මේ වෙද මහත්මයා බොහෝම කැමැත්තෙන්ම තමයි අතරම සමහර වෙලට සල්ලි ගන්නෙ නැතුව අපේ වල්පොල පෙරහැර කිව්වම මේ හස්තිරාජයා ලබා දෙනවා. ඒක අපි පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරන්න ඕන. අවුරුදු 97 පුරාවට වැඩිම වාර ගණනක් මම හිතන්නේ අපේ කරුණුන් වහන්සේ වඩම්මාගෙන ගිය මංගල හස්තිරාජයා තමයි මේ නැඳුම්ගම්මේ විජේරාජ හස්තිරාජ. අපි ඒ පිළිබඳව නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා. අපේ ඒ හස්තිරාජයාගේ අභාවය අපේ පෙරහැර සංස්කෘතියට විශාල පාඩුවක් වුණා. දළදා පෙරහැරේදී දළදා වහන්සේ වඩම්මාගෙන ගියත් ගොඩාක් දුරට මේ හස්තිරාජයා පයින්ම තමයි එන්නේ. අද වගේ වාහන වල රැගෙන එන්නේ පයින්ම කරන ඇවිල්ලා ඒ කළු මාමත් එක්ක ඒ පෙරහැරට සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව සංවේගය මේ අවස්ථාවේදී මේ සටහන් කරන්න කැමතියි.